Hi ළමයි, welcome back to my YouTube channel. මම පෙරදිනී කැම්පස් එකේ second year student කෙනෙක්. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නවා කැම්පස් එකේ ඉඳන් මම කරපු ඒ වගේම මම අදරන යාළුවොත් කරන part time jobs idea ටිකක්. ඒ වගේම small business එකක් පටන් ගන්න ඕනි කරන items අඩු price එකකට ගන්න පුළුවන් තැනකුත් මම මේ වීඩියෝ එකේ mention කරනවා. එහෙනම් අපි යමු මේ ideas ටික බලන්න. පළවෙනි එක තමයි bead accessories. ඒ කියන්නේ පබළු වලින් හදන මාල බලලු කරම්බු වගේ දේවල්. සාමාන්‍යයෙන් මේ දවස්වල ගොඩක් අය මේ වලලු මාල දානවා මම දැකලා තියෙනවා. ඒ වගේම දැන් ගොඩක් ගෑනු ළමයි දාන්නේ මේ beads වලින් හදපු earrings එක. ඉතින් ඔයාලට මේ වගේ items ඔයාලගේ creativity එකත් එක්ක හදලා පොඩි small business එකක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මේක මමත් කරලා තියෙනවා. මං හදපු ඒ වගේ ෆොටෝස් ටිකක් දාන්නම් මේ පැත්තකින්. මං ඔයාලට දැන් කියන්නම් මේ මාල වලලු හදන්න ගන්න බීඩ්ස්, ඒ වගේම නූල් එහෙම ගන්න තැන් ටිකක්. ඔයාලට තෙමු එකෙන් AliExpress එකෙන් ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම කොළඹට ළඟ ඉන්න කෙනෙක්ට නම් මේ items වෙනමම තියෙන කඩවල් තියෙනවා, එතනින් ගන්නත් පුළුවන්. මේක පටන් ගන්න ඔයාලට මේ වගේ පබළු ටිකකුයි නූලුයි තිබ්බම හොඳටම ඇති. දෙවෙනි එක තමයි tote bags. මේකත් දැන් ගොඩක් යූස් කරන බෑග් වර්ගයක්. මන්ති ගෙනියන්න ඒ වගේම කැම්පස් එකේ හැමත් ගොඩක් ගෙනියනවා මම දැකලා තියෙනවා. ඔයාලට මේ බෑග්ස් print එක නැතුව කඩවල් වලින් ඒ වගේම Facebook page වලින් එහෙම ගන්න පුළුවන්. අඩු ප්‍රයිස් එකකට එහෙම අරගෙන ඔයාලට ඕනි විදියට බෑග් එක ඩිසයින් කරලා ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. පේන්ට් කරන්න ඔයාලට ෆැබ්‍රික් පේන්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒකත් ගන්න අමාරුයි නම් පර්මනන්ට් මාර්ක තියෙන්නේ. ඒ වගේ ඇඳ ගන්නත් පුළුවන්. මේකත් මම කරලා තියෙනවා. මම ඩිසයින් කරපු බෑග් එකක ෆොටෝ එකක් මේ පැත්තකින් දාන්නම්. මේ බෑග්ස් අඩුවට ඔයාලට මේ අක්කගේ පේජ් එකෙන් ගන්න පුළුවන්. මමත් ගත්තේ එයාගෙන්. ඒ වගේම මෙයාගේ වැඩි නම් ඔයාලට Facebook එකෙන් තව හොයලා තව අඩුවට ගන්නත් පුළුවන්. ඊළඟ එක තමයි flower bouquets. ඔයාලා දැකලා ඇති දැන් ගොඩක් birthday gifts වලට, graduation gifts වලට මේ වගේ flower bouquets දෙනවා. ඒ නිසා මේකත් හොඳ small business එකක්. මේකත් මම අඳුරන යාළුවෝ දෙතුන් දෙනෙක් කරනවා. ඔයාලගේ කැම්පස් එකේ ග්‍රැජුවේෂන් එකක් එහෙම ළඟදී තියෙනවා නම් පෝස්ට් එකක් එහෙම හදලා සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. එතකොට ඕඩර්ස් එහෙම හම්බෙනවා. මේ බොකිස් හදන්න පුළුවන් පයිප් ක්ලීන්ස් වලින්, ඒ වගේම රිබන් වලින් එහෙම. මේවා හදන හැටි ඕනේ තරම් වීඩියෝස් එහෙම තියෙනවා YouTube එකේ. ඒව බලලා ඔයාලට ඔයාලගේ ක්‍රියේටිවිටි එකත් එක්ක හදන්න පුළුවන්. ඊළඟ එක තමයි crochet crop top. ඔයාලා මේකත් දැකලා ඇති ගොඩක් ගෑනු ළමයි මේ වගේ ටොප්ස් අඳිනවා. ඔයාලට මේ වගේ ටොප්ස් ගොතලත් බිස්නස් එක පටන් ගන්න පුළුවන්. මේකට මොකුත් මැෂින්ස් එහෙම ඕනේ නැති නිසා ලේසියෙන් පටන් ගන්න පුළුවන්. ඒකට මෙන්න මේ වගේ අයිටම්ස් ටිකක් විතරයි ඕනි වෙන්නේ. මේවා ගොතන්න දන්න අයත් ඇති. ඒ වගේම දන්නේ නැති අයටත් YouTube වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ එක තමයි beauty culture. මේක නම් ඉතින් ඔයාලට හැමදාම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වුණාට කැම්පස් එකේ ගොඩක් පාටිස් ඉවෙන්ට් එහෙම තියෙනවනේ. ඒවට ගෑනු ළමයි මේකප් එහෙම දාගෙන යනවා. ඔයාලා ළඟ මේකප් අයිටම්ස් එහෙම තියෙනවා නම්, ඒ වගේම ලස්සනට මේකප් කරන්න එහෙම පුළුවන් නම් ඔයාට මේකත් කරන්න පුළුවන්. විශේෂම දේ තමයි සැලොන් එකෙන් ගන්නවට වඩා අඩු ගානකට කරන්න. ඊළඟ එක තමයි ටියුෂන් ක්ලාස්. ඔයාගේ දැනුම පාවිච්චි කරලා කරන්න පුළුවන් එකක් තමයි මේක. ඔයා ගෙදර ඉඳන් කැම්පස් යන කෙනෙක් නම්, ඒ වගේම සතියන්තයේ ගෙදර යන කෙනෙක් නම් සතිය දවසක ඔයාලට ක්ලාස් එකක් කරන්න පුළුවන්. මම නම් හිතන්නේ එකකින් පටන් ගත්තොත් හොඳයි කියලා. ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන් නම් දෙක තුනක් කරාට කමක් නැහැ ඉතින්. ඒක ඉතින් ඔයාගේ හැකියාව. ඒ වගේම ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්නත් පුළුවන් ගෙවල් වලට ගිහින් එහෙම. ඒක නම් ඉතින් ගොඩක් පිරිමි ළමයින්ට තමයි හොඳ. ඔයාලට ඒකටත් පෝස්ට් එකක් හදලා ෂෙයා කරන්න පුළුවන්. කැම්පස් ඉන්නකොට ගොඩක් අයට ආර්ථික අපහසුතා තියෙනවනේ.
ඒ හින්දා තමයි මම මේ අයිඩියාස් ටික ෂෙයා කරගත්තේ. එහෙම නැති අයත් ඇති ඉතින්. කැමති අය try කරලා බලන්න. පොඩි මුදලක් හරි හොයාගන්න පුළුවන්. මතක තියාගන්න ළමයි, හැබැයි ඇකඩමික් මැඩවලට නම් මිස් කරගන්න එපා. ඒක එක කරගෙන අනිත් වැඩ ටික බැලන්ස් එකේ කරගන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එකට කැමති නම් subscribe කරලා එකතු වෙන්න. bye.